ඉතින් කොහොමද යාළුවනේ ඔන්න ඉතින් අද මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද අපි බලන්න යන්නේ කොරියාව ගැන පුංචි දේවල් ටිකක්. එහෙනම් ඉතින් අපි බලමු මේ මොනවද කියලා. මුලින්ම තියෙනවා කොරියාවේ පිහිටීම. කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටා ඇති අර්ධද්වීපයකි. මෙය චීනය, ජපානය සහ රුසියාවට මායිම්ව පිහිටා ඇත. කොරියාවේ අගනුවර සෝල් වේ. කොරියාවේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකි ඍතු 4කි. ඒවා නම් වසන්ත කාලය, සරත් කාලය, ශීෂ්ම කාලය, සීත කාලය. කොරියාවේ ජාතික පුෂ්පය මුගුන්හුවා වේ. කොරියානු ජාතික ධජය තේ ගක්කි ලෙස හඳුන්වයි. කොරියානු හෝඩිය හන්ගල් ලෙස හඳුන්වයි. ඊළඟට බලමු කොරියන් බසින් ආචාර කරමු. මිතුරෙකු හමු වූ විට අන්යොන් ආයුබෝවන්. වැඩිහිටි පුද්ගලයෙකු හමු වූ විට අන්යොන් හසෙයෝ ආයුබෝවන්. ස්තුතියි කොමාවෝයෝ. කම්සා හම්නිදා ස්තුතියි කොමාවෝ මිතුරෙකුට ස්තුති කිරීමේදී. සමා වෙන්න චිවේසොන් හම්නිදා. මියන් හම්නිදා සමා වෙන්න. මියන් මිතුරෙකුට සමා වෙන්න කියන විට. ශිල්ලේ හම්නිදා කරුණා කර. පරිස්සමින් ඉන්න අන්යොන්හි කෙසේයෝ. පරිස්සමින් යන්න අන්යොන්හි කසේයෝ. හමුවීම සතුටක් මන්නාසෝ පංගවයෝ. දැන් අපි බලමු තමාව හඳුන්වා දීම. මම ඕෂධී වෙමි. ජොනුන් ඕෂධී ඉම්නිදා. මම ශිෂ්‍යයෙක් වෙමි. ජොනන් හක්සෙන් ඉම්නිදා. මම ගල්පාත සිට ආවෙමි. ජොනන් ගල්පාත ඒසෝ වස්තම්නිදා. හමුවීම සතුටක් මන්නාසෝ පංගවයෝ. ඉතින් මේ විදිහට ඔයාලත් මම මේකේ part 2 ගෙනකම් බලාගෙන ඉන්න. ඔයාලත් මේ ටික අනිවාර්යෙන් පොතක ලියා ගන්න පාඩම් කරන්න. එහෙනම් bye.